යාළුවනේ අද මම වැදගත් කතාවක් කියන්න ඔයාලට ආවේ මේ වගේ මේ අසික්කිත වැඩ කරන මිනිස්සු ගැන පෙන්වන්න තමයි ආවේ. අද බදාදා කෙම්මුර දවස නිසා සියලු දෙවියන් වැඳගන්න පිටින් දේවාලේ අරලා ගියා පැය දෙකකට විතර. ඉතින් අපි දීගවාපි කියන ගමේ කඩ දෙවි පූජාවක් තියලා එනකොට මෙන්න මේ ආකාරයට කාලී අම්මා ඉස්සරහා අසික්කිත වැඩක් කරලා තියෙනවා. මේක හතර වටේටම අපි වට්ටි තියලා ගිහිල්ලා තියෙනවා, පිහිය තියෙනවා, ටැප් එක තියෙනවා. ඉතින් යාළුවනේ මේ පළතුරු ටික හොදලා වට්ටියකට ලස්සනට හදලා කාලී අම්මට පූජා කරන්න තිබ්බා. මේ අම්පාර අවට වෙන්න පුළුවන්, අම්පාර අවට නැතුව වෙනත් ප්‍රදේශයකින් ඇවිල්ලා වෙන්න පුළුවන්. මේ විදිහට සත්කිලි විදිහට පූජා තියන්න එපා. මොකද මතු බුදු වෙන අම්මා කෙනෙක් මේ කාලී අම්මා කියන්නේ පිහිට ගන්න පුළුවන් අම්මා කෙනෙක්. ඉතින් මේ වගේ වැඩ කරන්න එපා යාළුවනේ. මේ පූජාව තියපු කෙනාට මේක දැනෙන්නම ෂෙයා කරන්න. මොකද මේක මේ බාගට ඉගෙන ගත්තේ ගුරුෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්. නැත්තම් කිසිම දෙයක් නොදැන ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි කිසිම දෙයක් දැනෙන්නේ නැති මිනිස්සෙක් වුණත් හරියට පූජාවක් හදලා දෙවි කෙනෙකුට දෙනවා. ඉතින් මේක ඕමනාවෙන් අසික්කිත විදිහට මං හිතන්නේ තියලා ගිහිල්ලා තියෙන්නේ. යාළුවනේ පුළුවන් නම් මේක ෂෙයා කරන්න. මොකද මේක පූජාව තිබ්බ කෙනාටම දැනගන්න ඕනේ. මේ වගේ පූජාවක් තිබ්බම කාලී අම්මගෙන් දේව සාපේ මිසක් කාලී අම්මගෙන් පිහිටක් නෙවෙයි ලැබෙන්නේ. මේ පූජාව තිබ්බ කෙනාට නම් කාලී අම්මගෙන් දඬුවම් මිසක් මේ පූජාවේ පිහිටක් නෑ යාළුවනේ. මොකද යාළුවනේ මේ කාලී අම්මා කියන්නේ මතුබුදු වෙන අම්මා කෙනෙක්. ඉතින් මේ වගේ අසික්කිත පූජා තියන්න දෙන්න එපා. යාළුවෝ කවුරු හරි කොහේ හරි දේවාලයකට ගියා නම් හරි විදියට හරි පිළිවෙලට පූජාවක් තියන්න. යාළුවනේ මේක ෂෙයා කරලා දෙන්න පුළුවන් තරම්. මොකද මේ පූජාව තිබ්බ කෙනාට මේක දැනෙන්නම ෂෙයා කරලා දෙන්න. මොකද මේ වගේ දේවල් නැවත නැවත කරන්න නැති වෙන්න ෂෙයා කරලා දෙන්න යාළුවෝ.